කොහොමද ළමයි මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් සුපුරුදු විදියට මේ ගෙවෙන්නේ ඩියුටි නැති. මගේ නිවාඩු දවසකින් එක දවසක පුංචි වෙලාවක්. රෙදි හොදන්න ආවා. මේ තියෙන අපේ ජෙටපල්ලෙහා ගඟ. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මම හිතන්නේ මං කලිනුත් මේ ගඟේ වීඩියෝස් අරන් ඇවිල්ලා තියෙනවා වගේ මතකයි. ඇත්තමයි හරිම නිස්කලංක තැනක්. මේ විදිහට ගඟ බලා ගන්න පුළුවන් වහින් නැති කාලෙට විතරයි. මොකද පොඩි වැස්සටත් මේ ගල් ටික ඔක්කොම යට වෙනවා. එතකොට නම් ඉතින් ගඟ ගැන හිතලවත් වැඩක් නැහැ. මොකද කාලෙකට වතුර අඩු වෙන්නේ නැහැ. ගල් වල රොන් මඩයි. ආයේ ගල් ටික පිරිසිදු වෙනකන් අපිට ගඟ පැත්ත බලන්න බෑ. මං හරිම ආසයි ගඟට ඇවිල්ලා රෙදි හොදන්න. හරි ලේසියි ළමයි. රෙදි හොදලා වතුරට දාන්න තමයි තියෙන්නේ. ඒක ඉබේම හේදිලා එනවා. අපේ ගෙදර කවුරුවත් කැමති නැහැ වුණාට ගඟට ඇවිල්ලා රෙදි හොදන්න. මම විතරයි කැමති. ඉතින් මම පාලෙන්ම හස්බන්ඩ් මත් අමි ගහගෙන ගඟට ඇවිල්ලා තමයි රෙදි හොදන්නේ. මම එච්චරට ආසයි ගඟට. මම කියන්නේ නිදහස් වෙලාවට තනියම ගඟට වෙලා ඉන්න මම හරි කැමතියි. ඉස්සරහට කරන්න දෙන දේවල් මේ වෙන දේවල් ඒ හැමදේම කල්පනා කරන්න තනියම ඉන්න ගමන් හිතන්න මං හරිම ආස තැනක් තමයි ගඟ. වතුර සද්ද විතරයිනේ කුරුල්ලන්ගේ සද්දේ සත්තුන්ගේ සද්දේ ඒවා විතරයි. වෙන කිසිම බාහිර කරදරයක් නැහැ. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් එන්න. ඉතින් එන්න ළමයි පරිස්සමෙන්